9 10 11 ශ්‍රේණිවල ඔයාට උගන්වන ජ්‍යාමිතිය ප්‍රමේයයන් 42කින් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල වගේම වාර විභාග ප්‍රශ්න පත්‍රවල ආපු කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඇතුළත් කරලා හදපු මෙන්න මේ පොත සාකච්ඡා කරන්න තමයි අපි හදන්නේ. මුලින්ම 10 වසර කෙටි ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරමු. මේක එක වීඩියෝ එකකින් නෙවෙයි වීඩියෝ කිහිපයකින් මේකේ අඩංගු වෙලා තියෙන ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරමු. 10 වසරට අදාළ ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරමු. ඔයා මේ පොතට අදාළ ප්‍රශ්න ටික ඉවර කරලා ඊට පස්සේ වීඩියෝ එකේ ඔයා කරපු දේවල් හරිද එහෙමත් නැත්නම් වෙන ක්‍රම තියෙනවද ගැටලු මොනවද තියෙන්නේ කියලා निराකරණය කරගන්න. හරි. අපි දැන් පටන් ගමු ප්‍රශ්න අංක 1. මේක PQ දෙන්නම් හොයන්න තියෙන්නේ. මෙන්න මේ දෙක සමානයි හේතුව ප්‍රතිමුඛ කෝණ සමාන බැවින්. ජ්‍යාමිතිය ප්‍රමේයයක් සාධනය කරනකොට මතක තියාගන්න එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා ඔයා ලියන්න ඕනේ. එහෙනම් ප්‍රතිමුඛ කෝණ සමාන බැවින් Q සමානයි අංශක 110යි. හේතුව ලියලා ගාන හදන්න. ප්‍රතිමුඛ කෝණ සමාන බැවින් Q සමානයි අංශක 110යි. ඊළඟට මෙන්න මේ කෝණය මෙයයි. ඒ දෙන්න ගත්තොත් සරල රේඛාවක් මත පිහිටි කෝණ වෙනවා. එහෙනම් සරල රේඛාවක් මත පිහිටි වල කෝණවල අයික්‍ය අංශක 180 බැවින් පීට අංශක 110ක් එකතු කරොත් උත්තරයේ අංශක 180යි. එහෙනම් P හොයන්න අපි අංශක 180ෙන් අංශක 110 අඩු කරනවා. එහෙනම් P කියලා කියන්නේ අංශක 70යි. ඔය තියෙන ප්‍රශ්න අංකෙට උත්තර. දෙවෙනි එකේ තියෙන්නේ අපි කලින් කතා කරපු ප්‍රමේයම තමයි ප්‍රතිමුඛ කෝණ සමාන බැවින් y සමානයි 2x. ඊට අමතරව අපිට දීලා තියෙනවා y කියන්නේ අංශක 110යි කියලා. එහෙනම් 2x කියලා කියන්නේ අංශක 110යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x කියලා කියන්නේ අංශක 55යි. ඔයාගෙන් අහන්නේ පරිපූරක බද්ධ කෝණ. පරිපූරකයි කියන්නේ මොකක්ද? පරිපූරකයි කියන්නේ ඔයාට දීලා තියෙන කෝණ දෙකක එකතුව අංශක 180යි නම් එයා පරිපූරක කෝණයක් වෙනවා. ඊළඟට බද්ධ කෝණ. බද්ධ කෝණ කියන්නේ කතා කරන කෝණ දෙකකට මෙන්න මේ කියන ලක්ෂණ තුනම තියෙන්න ඕන. අපි මේ කෝණේ ගමු. මේ දෙන්නට පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. පොදු බාහුවක් තියෙන්න ඕන. පොදු බාහුව දෙපස කෝණ පිටිටන්න ඕන. ඔය කියන ලක්ෂණ තුනම තියෙනවා නම් විතරක් ඒ කෝණ දෙක බද්ධ කෝණ වෙනවා. එහෙනම් මේ රූපේ ගත්තම බද්ධ කෝණ තියෙන්නේ මෙන්න මෙතන. එකතු අංශක 180 වෙලා තියෙන්නේ මෙන්න මෙතන. මෙතනත් ඉන්නේ බද්ධ කෝණ දෙකක්. හැබැයි එකතු 180යි නෙවෙයි. මේ දෙක තමයි අංශක 180ක් එකතුව තියෙන බද්ධ කෝණය උගලෙන්නට ඉන්නේ. එහෙනම් C හා D. මේ රේඛා දෙක සමාන්තර දාගන්න. ක්‍රම කීපයක් තියෙනවා ගැටලුව විසඳන්න. එකක් තමයි මෙතන පේන්න තියෙනවා C අකුර. ඒ කියන්නේ මිත්‍ර කෝණ. මේ මිත්‍ර කෝණ දෙකේ එකතුව 180 ඉන්න රේඛා දෙක සමාන්තරයි. බලමු. 70යි 40යි 70යි. අංශක 180යි. එහෙනම් මිත්‍ර කෝණවල අයික්‍ය අංශක 180 බැවින් AB සමාන්තර වෙනවා CD ට. එහෙමත් නැත්නම් අපිට තව ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මොකක්ද? මේ තියෙන ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180 හින්දා P හොයාගන්න. 70යි B කෝණයයි 40යි එකතු කරාම 180යි. එහෙනම් B කෝණය කියන්නේ අංශක 70යි. මෙයා 70යි නම් මෙන්න ඉසෙල්ල පුරා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන බැවින් AB සමාන්තරයි C. මේ ක්‍රම දෙකේ ඕනිම එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.
සරල රේඛාවක් මත කෝණ වල අයිතිංශක 180 බැවින් x ධන 80 අංශක 80 එකතු කරාම උත්තරය අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් 2x හොයාගන්නේ අංශක 180 අංශක 80ක් අඩු කරලා. එහෙනම් 2x කියන්නේ අංශක 100යි. දෙපැත්තම 2කින් බෙදුවම x කියන්නේ අංශක 50යි. මේ ක්‍රමයමයි තියෙන්නේ. සරල රේඛාවක් මත කෝණ. 2x ධන අංශක 90 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් මෙතන ඔක්කොම x තුන් දෙනෙක් ඉන්නවා. 3x කියන්නේ අංශක 180ෙන් අංශක 90ක් අඩු කරාම එන උත්තරේ. එහෙනම් 3x කියන්නේ අංශක 90යි. දෙපැත්තම 3ෙන් බෙදුවම x සමානයි අංශක 30යි. 8 AD කියන්නේ සරල රේඛාවක්. එහෙනම් ඒ සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයිත්‍යාංශක 180යි. ABC කෝණයට CBD කෝණය එකතු කරාම උත්තරේ අංශක 180යි. ඊළඟට 9. ඕනම බහුවශ්‍රයක බහුවශ්‍රයක පාද අඩුම ගාන 3යිනේ. පාද ගණන දෙකකට වැඩි තල රූප වලට සංවෘත තල රූප වලට අපි බහුවශ්‍ර කියලා කියනවා. පාද ගණන දෙකකට වැඩි සංවෘත තල රූප බහුවශ්‍රයක් වෙනවා. පාද 3යි නම් ත්‍රිකෝණයක්, ත්‍රිකෝණ වර්ග කීපයක් තියෙනවා. පාද 4යි නම් චතුරස්‍රයක්, පාද පාදවල දිග සමාන්තර බව මත එක චතුරස්‍ර තියෙනවා. 5යි නම් පංචාශ්‍රයක්, 6යි නම් ෂඩාශ්‍රයක් විදිහට දිගින් දිගටම බහුවශ්‍ර තියෙනවා. එතකොට මෙයා ගත්තම පාද 5ක් තියෙන බහුවශ්‍රයක්. පාද ගාන මත බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව වෙනස් වෙනවා. හැබැයි පාද ගාන මත බහුවශ්‍ර වල බාහිර කෝණවල අයික්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඕනිම බහුවශ්‍රයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360යි. එහෙනම් බලමු අංශක 80ට මම මේක එකපාරින්ම ලියනවා. 2යි 3 දෙනයි 6 දෙනයි 7 දෙනයි. x 7ක් එකතු කරාම එකතුව 360යි. එහෙනම් 360න් මේ අංශක 80 අඩු කරන්න ඕනි. 7x කියලා කියන්නේ අංශක 280යි. දෙපැත්තම 7ෙන් බෙදුවම x කියලා කියන්නේ අංශක 40යි. මේ දෙන සමාන්තරයි. එහෙනම් මේ දෙන්නේ 100 අකුරක්. ඒ කියන්නේ මිත්‍ර කෝණයක්. මිත්‍ර කෝණවල අයික්‍ය අංශක 180 බැවින් x ධන 70 ධන 80 සමානයි 180යි. එහෙනම් x ධන අංශක 150 සමානයි අංශක 180යි. x කියලා කියන්නේ අංශක 180 ගෙන් අංශක 150 කඩ කරාම x අංශක 30යි. සමාන්තර රේඛා දෙකක් කවුද කියලා අහන්න මේකදී. අපි එකින් එක කෝණ ගැන බලමු. මේ දෙන්න එකතු 180 හින්දා මෙයා 108යි නම් මෙයා 72යි. මෙයා 88යි නම් මේ දෙන්න 180 හින්දා මෙයා 92යි. පාද සමානයි නම් සමාන පාද වලට කෝණ සමාන වෙන හින්දා මෙයාත් 88යි. ඒකාන්තර කෝණවත් කෝණවත් ප්‍රතිමුඛ කෝණවත් තවත් මට මේකේ පේන්නේ නැහැ. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. නැහැ. අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. ඒකත් මේකේ නැහැ. මිත්‍ර කෝණ වල අයික්‍ය අංශක 180යි. එහෙනම් මේ රූපයේ එක රේඛා යුගලයක්වත් සමාන්තර වෙන්නේ නැහැ. සමාන්තර රේඛා නොපවතී. ඊළඟට G හා H අඩු ප්‍රතිමුඛ කෝණ වේ. ප්‍රතිමුඛ කෝණ. E හා තව කවුරු හරි කෙනෙක් ඒකාන්තර කෝණ වෙනවා. ඒකාන්තරයි කියන්නේ Z හැඩයට ඉන්නේ. කවුද Z එක්කෙනා? E හා H ඒකාන්තර කෝණ වේ. සාමාන්‍ය කතාවමයි සරල රේඛාවක් මත කෝණ වල අයික්‍ය අංශක 180 බැවින්
අංශක 108ට 2x එකතු කරාම අංශක 180යි. 2x හොයන්න අංශක 180ෙන් අංශක 108ක් අඩු කරන්න. එහෙනම් 2x කියන්නේ අංශක 72යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම x කියන්නේ අංශක 36යි. මේ රූපේ ගත්තම මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මෙන්න බලන්න x හැඩයක් ඉන්නවා. අනුරූප කෝණවල අනුරූප කෝණ සමාන බැරි මෙන්න මේ D කෝණෙත් අංශක 60යි. දැන් මෙතන ඉන්න ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක කෝණවල අංශක 180 බැරි අංශක 60ට අංශක 90යි x එකතු කරාම අංශක 180යි අංශක 150x අංශක 180යි එහෙනම් x හොයන්න අංශක 180 අංශක 150ක් අඩු කරන්න උත්තරේ අංශක 30යි. ඔයාලට මේ ගැටලුව විසඳනකොට හිතෙයි මේ ගැටලුව හරිම සරලයි හරිම ලේසි මේවා හැමදාම හදන ගණන් කියලා. ටිකක් ඉදිරියට හදාගෙන යන්න පිළිවෙලට එතකොට මේ චූටි කරුණුත් එක්ක ටිකක් අපහසු වර්ගයේ ගැටලුවාට හම්බෙයි. මුලින්ම තියෙන්නේ මුලින්ම 9 වසරේ උගන්වපු සරල ජ්‍යාමිතියත් එක්කන සරල ගැටලු ටික. පිළිවෙලට දිගින් දිගට කරගෙන යන්න අතාරින්නේ නැතුව. එතකොට එක කරුණක්වත් මගහැරෙන්නේ නැතුව පුංචි ගැටලුත් එක්කම සාකච්ඡා වෙනවා. ජ්‍යාමිතියේ තියෙන ප්‍රශ්නේ තමයි මම ප්‍රමේයන් 42ම දන්නවා. හැබැයි මට ජ්‍යාමිතිය ගාන හදන්න බැහැ. ඒකට හේතුව තමයි ළමයි ජ්‍යාමිතිය ගාන හදන්න නම් අපිට දෙන රූපය ඇතුලේ ප්‍රමේය පේන්න ඕන. ඔයා ප්‍රමේයන් 42ම දන්නවා වුණාට දීලා තියෙන රූපය ඇතුලේ ප්‍රමේයන් ටික පාවිච්චි කරන්න දන්නවනම් රූපය ඇතුලේ ප්‍රමේයන් ටික පේනවනම් විතරයි අපිට ගැටලුව විසඳන්න පුළුවන්. අන්න ඒ නිසා කොටසින් කොටස පොඩි පියවරේ ඉඳන් හදාගෙන යන්න ජ්‍යාමිතිය ලකුණු 50ක් ඒ ලකුණු 50 හදා ගන්නවට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ගැටලුව ටික පියවර විසඳලා බලන්න. ඔයාට දෙන ජ්‍යාමිතිය රූපේ මෙන්න මේ වගේ උල්හැඩයක් තියෙනවා නම් මතක් කරලා එතනින් මෙන්න මේ විදිහට අනිත් රේඛාවට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරගන්න. දැන් ඔයාලට පේන්න තියෙනවා මෙන්න ඒකාන්තර කෝණයක්. මෙයා x. මෙන්න තව ඒකාන්තර කෝණයක්. එයා 2x. එහෙනම් y කියලා කියන්නේ x ගෙන් 2x ගෙන් එකතුව y සමානයි 3x වෙනවා. y කියන්නේ x ඇසුරෙන් ලියන්න කියලා තියෙනවා. එහෙනම් y සමාන වෙන්න ඕනි උත්තරේ x ඉන්න කෙනෙක්ට. y සමානයි 3x. මෙතන බද්ධ කෝණ යුගලයක් අහන්නේ වගේ. මම කලින් කිව්වා බද්ධ කෝණ යුගලයක් වෙන ලක්ෂණ තුනක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙන්න ඕනි, පොදු බාහුවක් තියෙන්න ඕනි, පොදු බාහුව දෙපස කෝණ තියෙන්න ඕනි. මෙයාටයි විතරයි මේ ලක්ෂණ තියෙන්නේ. DBC half CBA. ABC කිව්වත් හරි. දන්නවනේ මේ යන්නේ. ඊළඟට මේ දෙන්න අනුපූරක කෝණ දෙකක්. පරිපූරක කෝණ කියන්නේ එතන 180ක් වෙන අය. අනුපූරක කෝණ කියන්නේ එකතු අංශක 90ක් වෙන අය. එහෙනම් x ගේ අංශක 35 එකතු අංශක 90යි. x හොයන්න අංශක 90ෙන් අංශක 35ක් අඩු කරන්න ඕනේ. x කියන්නේ අංශක 55යි. මේකේ මට එක ගැටලුවක් මගහැරලා තියෙනවා 17 මගහැරලා 18යි 19යි දෙක කරලා තියෙන ඊළඟට 17 ගැටලුව බලමු. 17 තියෙන්නේ ත්‍රිකෝණයක්. මෙතන පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමේයන් කීපයක් තියෙනවා. එකක් අපිට කෙලින්ම මෙතන පාවිච්චි කරන්න පුළුවන් ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් A දෙකයි A එකතු කරාම 3යි A සමාන වෙනවා අංශක 120ට. එහෙනම් 3ෙන් බෙදුවම A සමානයි අංශක 70යි. මේක ප්‍රමේයක්. තව ප්‍රමේයක් තියෙනවා.
ඉතුරු ක්‍රමය තමයි සරල රේඛාවක් මත කෝණ හින්දා මෙයා 120යි නම් මෙයා අංශක 60යි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍යාංශක 180 බැරි. 3ට අංශක 60ක් එකතු කරාම 180යි. එහෙනම් 3a කියන්නේ 180 වෙන් අංශක 60ක් අඩු කරාම 3a කියන්නේ අංශක 120යි. දෙපැත්තම 3ෙන් බෙදුවම a කියන්නේ අංශක 70යි. ඔය ඕනි ක්‍රමයක් පාවිච්චි කරලා ඔයාට මේ ගැටලුව විසඳන්න පුළුවන්. තව ක්‍රම ඇති මට මග හැරුණු එහෙම ක්‍රම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට 19. 19 තියෙනවා මේ AB හා CD දෙන්න සමාන්තර වෙන්න නම් AB CD දෙන්න සමාන්තරයි කියලා ගන්නකො. සමාන්තරයි නම් මේ මිත්‍ර කෝණනේ. එහෙනම් මිත්‍ර කෝණ වල අයික්‍යාංශක 180යි. 180 න් 72ක් අඩු කරාම අංශක 108යි. මේ දෙන්න සමාන වෙන්න නම් x ගේ අංශක 108 වෙන්න ඕනේ. මෙයා 72යි නම් මෙයා 108යි කියලා අරගෙන ඒකාන්තර කෝණ වලින් ඒකාන්තර කෝණ සමාන වෙමින් කියලා උනත් ඔයාලට ගන්න පුළුවන්. ක්‍රම කීපයක් තියෙනවා කැමති සහ ඔයාට මතක් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න. A ධන B සමානයි අංශක 180යි B ධන C සමානයි අංශක 180යි. ඔයාට මේකෙන් එන්න පුළුවන් නිගමනය මොකක්ද? ඔයාට 9 වසරේ උගන්වනවා ප්‍රත්‍යක්ෂ පහ. පළවෙනි ප්‍රත්‍යක්ෂය සමාන රාශීන්ට සමාන වූ රාශිය එකිනෙකට සමාන වේ. මේ 180ට මෙතන ඉන්නේ 180. එහෙනම් A දෙක සමානයි. A ධන B සමාන වෙනවා B ධන C ට. මේ දෙකේම ඉන්නේ B නේද? සමාන රාශීන්ට සමාන රාශි එක්කල විට ලැබෙන රාශිද සමාන වේ. දෙවෙනි ප්‍රත්‍යක්ෂය. එහෙනම් A සමාන වෙනවා C ට. C1 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍යාංශක 180 බැරි x ට 2යි x උයි 90යි එකතු කරාම උත්තරේ අංශක 180යි 3x කියලා කියන්නේ අංශක 180 90ක් අඩු කරාම 3x කියන්නේ අංශක 90යි දෙපැත්තම 3ෙන් බෙදුවම x කියලා කියන්නේ අංශක 30යි 22 මේ ගාන මීට කලින් කළා සරල රේඛාවක් මත කෝණ වල අයික්‍යාංශක 180 බැරි මේ තුන්දෙනාගේ අයික්‍යාංශක 180යි අර ගැටලුව වගේ තමයි. ඔයාගෙන් මේ කෝණ කීයද කියලා අහන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි. ක්‍රම කීපයක් තියෙනවා. මේ ත්‍රිකෝණයක් අභ්‍යන්තර කෝණ වල 180යි කියනවාට මෙයාව අරගෙන ඒකාන්තර කෝණ වලින් මෙයාව හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙකේ අයික්‍යයට සමානයි කියලා මෙයාව අරගෙන මිත්‍ර කෝණ වලින් මෙයාව හොයන්න පුළුවන්. මෙයා 60යි නම් මෙතන කෝණය අරගෙන ඒකාන්තර කෝණ සමාන වෙමින් කියලා මෙයාව හොයන්න පුළුවන්. මම මෙතනට x දාලා ඒ ක්‍රමයක්වත් නැතුව වෙන ක්‍රමයකට හොයන්න. මේ ඉන්නේ ඒකාන්තර කෝණය z අකුරක්. එහෙනම් මෙයාත් අංශක 60ක්. මේ ඉන්නේ සරල රේඛාවක් අංශක 60ට අංශක 50යි x උයි එකතු කරාම අංශක 180යි අංශක 110ට x එකතු කරාම 180යි එහෙනම් x කියලා කියන්නේ අංශක 180 වෙන අංශක 110ක් අඩු කරාම උත්තරය අංශක 70යි අංක සමයෝගර නම් කරලා අංක සමවන අවස්ථාවල යන්නේ කියලා තියෙනවා. එතන හැම එකෙම තියෙන පාද දෙකයි කෝණයයිනේ. එහෙනම් අංක සම අවස්ථාව පා කෝ පා. එතකොට පා කෝ පා වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. පා කෝ පා වෙන නම් පාද දෙකයි කෝණයයි. හැබැයි පාද දෙක මැද තමයි කෝණය ඉන්න ඕනේ. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයකට සමාන නම් පාද දෙක අතර නෙවෙයි කෝණය ඉන්නේ. පාද දෙක අතර නෙවෙයි කෝණය. පාද දෙක අතර කෝණය පාද දෙක අතර. එහෙනම් අංග සම වෙන්නේ ABC XYZ ත්‍රිකෝණ දෙක.
ඊළඟට මේක x යාගේ හොයන්න කියලා කියන්නේ. මේ තියෙන වෘත්තයක්. වෘත්තේ කේන්ද්‍රය මෙයා. එහෙනම් මේ ඉන්නේ අරයක්, මේ ඉන්නේ අරයක්. ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ. මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙයා, මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙයා. එහෙනම් මෙයාත් 40යි. දැන් අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක කෝණවල අයික්‍ය සමාන බැවින් 180 බැවින් 40යි 40යි x වලින් එකතු කරාම අංශක 180යි අංශක 80ට x අංශක 180යි x හොයන්නේ අංශක 180 අංශක 80ක් අඩු කරාම අංශක 100යි. ඔය විදිහට ඔයාගේ ජ්‍යාමිතිය පොතේ කෙටි ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟ කෙටි ප්‍රශ්න 25න් ඊළඟ වීඩියෝ එකේ හමු.